කුවේට්ටි වාසය කරන ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාටම සුබ දවසක්. මැද පෙරදිග කලාපය තුල ඇති වී තිබෙන මෙම උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් කුවේට් රටේ වාසය කරන අපේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කිසිදු අනතුරක් සිදු නොවූ බව මා පළමුවෙන් ඔබට ප්‍රකාශ කරන්නට කැමැතියි. මේ යුද තත්ත්වය කඩිනමින් අවසන් වීම තානාපති කාර්යාලයේ ප්‍රාර්ථනාව සහ විශ්වාසය වුණත් අනාගතයේදී අවශ්‍යතාවය මත වැදගත් විය හැකි තොරතුරු කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට මා අදහස් කරනවා. කුවේට්ටි ජීවත් වන ශ්‍රී ලාංකික ඔබ මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ කිසිදු ලෙසකින් බියටපත් වීමට අවශ්‍ය නොවන අතර මෙම වීඩියෝ මගින් තානාපති කාර්යාලය පූර්ව සූදානමක් ලෙස ඉදිරි හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔබ දැනුවත් කිරීමට පමණක් බලාපොරොත්තු වන බව නැවත නැවතත් සඳහන් කිරීමට කැමැතියි. ඔබ දන්නවා කුවේට් රාජ්‍යයේ බලධාරීන් විසින් හදිසි අවස්ථාවකදී ඔබට යා හැකි ආරක්ෂිත ස්ථාන පිළිබඳ මේ වන විටත් දැනුවත් කර තිබෙනවා. ඒ පිළිබඳව වීඩියෝවක් මේ සමගින් මා ඔබට ඉදිරිපත් කිරීමට කැමැතියි. දැනට මෙම ආරක්ෂිත ස්ථාන වෙත යාමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති වුවත් ඉදිරි හදිසි අවස්ථාවකදී මෙම ස්ථාන වෙත යාමට සිදු වුවහොත් ඔබ කරුණු කිහිපයක් මතක තබා ගත යුතුයයි මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මතක් කළ යුතු දේ තමයි මෙම ස්ථාන පිහිටුවා තිබෙන්නේ යුද ගැටුම් වැඩි වුණොත් භාවිතා කිරීමට මිස සේවා ස්ථානයෙන් පලා යන පුද්ගලයින්ට නවාතැන් ලබා දීමට නොවන බව. එනිසා යුද ක්‍රියාකාරකම් වැඩි වූ අවස්ථාවක ආරක්ෂාකාරී වීමට මිස වෙනත් කිසිදු හේතුවක් නිසාවෙන් මෙවැනි ආරක්ෂක ස්ථානයකට යාම නුසුදුසු සහ අනවශ්‍ය බව මා ඔබට දැන්වීමට කැමැතියි. උපසිටින ප්‍රදේශයේ යුද ගැටුම් වැඩි වී අනාරක්ෂක තත්ත්වයක් ඇති වුවහොත් එවිට ඔබගේ හාමුදුතා ඔබ මෙවැනි ආරක්ෂක නිවාසයකට රැගෙන යා හැකියි. එසේම ඔබට යුද ගැටුම් හේතුවෙන් යම් අනාරක්ෂිත බවක් දැනෙනවා නම් එවිට ඔබේ හාමුදුතාගේ නිසි අවසරයක් ඇතිව මෙවන් ස්ථානයකට යා හැකියි. මේ කුමන අවස්ථාවකදී වුවත් ඔබ එවන් ස්ථානයකට යනවා නම් එසේ යා හැකි වන්නේ පවතින අනාරක්ෂිත තත්ත්වයේ හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත කඩිනමින් යන ලෙස කුවේට් රජය විසින් සිදු කරන දැනුම් දීමකින් පසුවයි. එනිසා තමන් ජීවත් වන ප්‍රදේශයට ළඟින්ම පිහිටා තිබෙන ආරක්ෂිත ස්ථානය පිළිබඳව දැනුවත්ව සිටීම සියලු දෙනාටම වැදගත්. යුද ගැටුම් හේතුවෙන් අනපේක්ෂිත ලෙස කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට ආරක්ෂක ස්ථානයකට යාමට සිදු වුවහොත් ඒ පිළිබඳව කඩිනමින් තමන් කුවේට් රට වෙත රැගෙන රැකියා ඒජන්සියක් තානාපති කාර්යාලයක් දැනුවත් කරන මෙන් මා ඉල්ලා සිටීමට කැමැතියි. තානාපති කාර්යාලය දැනුවත් කිරීම සඳහා මෙයට පෙර තානාපති කාර්යාලය විසින් ඉදිරිපත් කර ඇති තිරයේ දිස්වන දුරකථන අංක භාවිතා කළ හැකියි. අගතියටපත් ශ්‍රී ලාංකිකයකු පිළිබඳව ඔබට නිශ්චිත තොරතුරක් ලැබුණහොත් මෙම දුරකථන අංක හරහා ඒ පිළිබඳවත් ඔබට තානාපති කාර්යාලය වෙත දැනුම් දිය හැකියි. මේ දුරකථන අංක සඳහා දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක ඇමතුම් ලැබෙන හේතුවෙන් යම් ප්‍රමාදයක් හෝ සම්බන්ධ වීමේ අපහසුතාවයක් ඇතනම් මෙසේජ් එකක් හෝ වොයිස් මෙසේජ් එකක් ඔබට යොමු කළ හැකි අතර ඒ පිළිබඳව සොයා බලා තානාපති කාර්යාලය නිලධාරියෙකු ඔබට කතා කරනු ඇත. එලෙසම ශ්‍රී ලංකාවේ සිටින පිරිස් කුවේට්ටි සිටින සිය පවුලේ ආදරණීය සම්බන්ධ කර ගැනීමට අපහසු අවස්ථාවන්හි එම ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බැලීමේ කටයුතුද මෙම තානාපති කාර්යාලය විසින් මේ වන විටත් සිදු කරනවා. කුවේට්ටි වසන සියලු ජනතාවට අවශ්‍ය ආහාර පාන සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් රට තුළ පවතින බව කුවේට් රජය දැනුම් දී තිබෙනවා. එබැවින් ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. විශේෂයෙන්ම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී සිටීම සහ එවැනි අසත්‍ය ප්‍රචාර සමාජගත කිරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වන අතර විවිධ ප්‍රහාර අවශේෂ ආයුධ කැබලි යුද ගැටුම් ඡායාර උපකරණයෙන් හෝ වීඩියෝ කිරීමෙන් වැළකී සිටින ලෙසත් එවැනි දේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීමෙන් වැළකී සිටින ලෙසත් ඔබ දැනුවත් කිරීමට මා කැමැතියි. අප මීට ඉහත තානාපති කාර්යාලය නිල Facebook පිටුව හරහා ඔබට දැනුම් දුන් පරිදි කුවේට්ටි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයත්
ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇති ආරක්ෂක ක්‍රියාමාර්ගවලට අවනතව අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකී සිය ජංගම දුරකථන චාර්ජ් කොට තබා ගනිමින් තවදුරටත් ආරක්ෂිතව සිටීමට වග බලා ගන්නා ලෙස ඔබට දැනුම් දීමට මා කැමැතියි. ඔබ සැමට ස්තුතියි.